කොහොමද ඔයාලට අදත් ඉතින් ලංකාවේ රස හොයාගෙන යන රස ලංකා YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සාලේ කරවල තෙල් දාන්නේ කියලා. මේ තියෙන අපිට අවශ්‍ය සාලේ කරවල ටික ඉතින් අපි මේ ටික දැන් උයා ගන්න යමු. ඔයාලා ඊට පස්සේ කරන්න ඕන දේ තමයි මැටි වලඳක් ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් වැඩියෙන් දාගන්න. මොකද තෙල් ටිකක් වැඩියෙන් දාගන්න කියන්නේ අපිට කරවල ටික බැද ගන්න ඕනේ. කරවල ටිකක් බැදගෙන කරවල ටික බැදගන්න කියන්නේ මොකද අපි සාමාන්‍යයෙන් විදිහට ගන්න ලුණුයි කරවලයි ඔක්කොම එකට දාලා ලිපේ තියන්නේ. ඉතින් එහෙම නැති වෙන්නේ අපි ඉස්සෙල්ලාම කරවල ටික තෙලට දාලා බැද ගන්නවා. චුට්ටක් සාමාන්‍ය ගොඩක් බැද ගන්න තියෙන සාමාන්‍ය විදිහට බැද ගන්නවා. හරිද? කරවල ටික කොහොම බැදුනට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ කරවල ටික හැන්දෙන් චුට්ටක් එහාට කරගන්න ඕනේ. හැන්දෙන් ටිකක් එහාට කරලා ඊට පස්සේ අපි ඒක තව තෙල් චුට්ටක් දා ගන්න ඕනේ. මොකද දැන් කරවල එකල තෙල් ටික උනලානේ තියෙන්නේ. ඒ නිසා තව තෙල් චුට්ටක් දාලා ඒකට ලොකු ලුණු ගෙඩි 3ක් හෝ 4ක් එකතු කරගන්න. ලොකු ලුණු චුට්ටක් වැඩියෙන් එකතු වුණාම මේ ලුණු හැපෙද්දි රසයිනේ. ඒ නිසා ලුණු ටිකක් වැඩියෙන් එකතු කරගන්නවා නම් හොඳයි. ඉතින් ඊට පස්සේ මේ ටික කොහොම කලවම් කරගන්න. ඊට පස්සේ ලොකු ලුණු හැම තැම්බෙද්දී ඊළඟට ඔයාලා අම්මිරිස් කරාල් දෙකක් එකතු කරගන්න. ඊට පස්සේ ඒ ලුණු ටිකයි අම්මිරිස් ටිකයි හොඳින් මිශ්‍ර කරගෙන විනාඩි 3ක් වගේ තැම්බෙන්න දෙන්න. ඊට පස්සේ මේකට කල්පිංච ස්වල්ප එකතු කරගන්න. ඔයාලා කන සැර අනුව මේකට කෑලි මිරිස් එකතු කරගන්න. සැර වැඩි කන්න කැමති නම් ගොඩක් එකතු කරගන්න. සැර අඩුවෙන් කන්න කැමති නම් කෑලි මිරිස් චුට්ටක් එකතු කරගන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම කලවම් කරගන්න ඕනේ. ලුණු ගොඩ වෙලාවක් තැම්බෙන්න දෙන්න එපා. මේක ලුණු චුට්ටක් අමුවෙන් වගේ තමයි අපි මේ කරවල එක හදන්නේ. ඒ නිසා වැඩි වෙලාවක් තියාගන්න නැතුව ලුණු සාමාන්‍ය ගානට තැම්බීගෙන එද්දි ලිප ඔෆ් කරගන්න. ලිප ඔෆ් කරලා මඩගින්නේ ඊපස්සේ අර ඇතුලේ මේ තැම්බෙන්න තියෙනවනේ රස්නයක් තියෙනවනේ. ඒ රස්නෙන් ලුණු ටික තැම්බෙනවා. ඒ ගානට ආපුවාම කරවල ඇති. මොකද අපි කරවල කලින් බැදගත නිසා තමයි ලුණු පස්සේ දාගත්තේ අපි. වශයෙන් අපි කරන්න ඕනේ මේ මාළු පින්නේ අපි හදපු මාළු පින්නේ ලුණු ඇද්දි කියලා බලනවා. මොකද කරවලවල ලුණු තියෙනවනේ. ඒවල ලුණු තිබ්බම මාළු පින්නේ ලුණු ඇති වෙනවා. ඉතින් ලුණු මදි නම් මේක ලුණු ස්වල්පයක් දාගන්න. එතකොට හරිය බැරි වෙලා හරිය මුලදී දැම්මොත් මාළු පින්නේ ලුණු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා අවසානට ලුණු ටිකක් එකතු කරගන්න. එතකොට අපිට ලුණු ප්‍රශ්නෙත් නැහැ. ඔන්න ඉතින් අපේ කරවල එක හැදලා ඉවරයි. පේනවා නේද ඔයාලට මේ කරවල එකේ ලුණු වැඩි තැම්බිලත් නැහැ. හරිම ලස්සන විදියට තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලත් කරවල එක හදාගන්න. ඉතින් අදට මම ගිහින් එන්නම්. හැබැයි අමතක නොකර රස ලංකා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මම දාන වීඩියෝ එකක් එවෙලෙම ඔයාලට පේන්න බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න.
ඒ වගේම තමා මේක හදලා බලලා කොහොමද කියලා පහලින් කමෙන්ට් එකකුත් දාන්න. මගේ මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒකත් ඔයාලා කියන්න. මට අඩුපාඩු හදාගන්න පුළුවන්. එතකොට මට ඔයාලගේ අදහස් ගොඩාක් වටිනවා. ඉතින් ඔයා මේක තව යාළුවෙක්ට බන් ෂෙයා කරන්න. ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.